අද මං වැඩට යන්න හදන්නේ. දැන් වෙලාව උදේ 6ට 10යි. 6ට ගෙදරින් යන්න ඕනේ. ඉතින් බලමු අද මගේ දවස කොහොමද ගෙවෙන්නේ කියලා. මුලින්ම ඉතින් හැමදාම කරනවා වගේ බුදුහාමුදුරන්ට බුදු පහන පත්තු කරලා ගාත කියලා බුදුන් වැඳලා බුදුහාමුදුරගේ ආශිර්වාදය අරගෙන තමයි ගෙදරින් යන්නේ. ඉතින් බලන්නකෝ දැන් පාන්දර 6යි වෙලාව නිකන් හොඳටම එළිය වැටිලා උදේ 8-9 වෙලා වගේ. ෂොප් එකට ගියා. ඕක තමයි මම වැඩ කරන ෂොප් එක. බුක් ෂොප් එකක් ඒක. ගොඩක් ලොකු ෂොප් එකක්. ඊට පස්සේ දවල්ටත් කන්න ගත්තා 1:45 2ත් අතර. කොහොමත් මට සෙට් වෙන්නේ ওই වෙලාවට තමයි කන්න. මොකද අපි ෂිෆ්ට් එකටනේ කන්නේ. එතකොට ඉතින් මට හම්බෙන්නේ ওই වෙලාව. ඉතින් අපේ අම්මා අද ඕව තමයි වෙලා තිබ්බේ. ඊට පස්සේ හවස 4ට 4:00 විතර තේ බිව්වා. තේ බීලා ඉතුරු වැඩ ටිකක් කරලා 6 වෙද්දි මං ඕෆ් වෙනවා. මං 6ට ඕෆ් වුණාට කඩේ වහන්නේ 7ට. ඊට පස්සේ ගිහිල්ලා අවයිස් ක්‍රීම් ගත්තා. ඒක මාර රසයි. මම ඔයාලා කාලා තියෙනවා වගේ. දැන් හොඳටම හවස් වෙලා. දැන් වෙලාව 6:40යි. හොඳටම කළුවර වැටිලා. දැන් තමයි මං ගෙදර යන්නේ. ඊට පස්සේ අම්මා ගෙදර ඇවිල්ලා මොන්න සව් හදලා තිබ්බා. සව්ත් කාලා ඊට පස්සේ රෑට රොටි වෙලා තිබ්බේ. රොටිත් කාලා මං නිදා ගන්න ගියා. මේ ඊළඟ දවස. ඉතින් අද මට වැඩ නෑ. අද මගේ නිවාඩු දවස. ඉතින් මේ උදේ 4 විතර ඇති. මං උදේම නැගිටලා ඇඳත් ගසලා කාමරෙත් අස් කරලා ජනෙල් ඇරලා චුට්ටක් වෙලා ඉඳලා මිදුලටත් ගියා. පොඩ්ඩක් ඇවිදලා ඇවිල්ලා අම්මා තේ හදලා තිබ්බා. ඉතින් ඇවිල්ලා ටී එකත් බීලා උදේට කන්න තමයි දැන් හදන්නේ. අම්මා උදේට නූඩ්ල්ස් තමයි හදලා තිබ්බේ. ඉතින් ඒවත් කාලා මං දැන් මේ ලෑස්ති වෙන්නේ කැම්පස් එකේ වැඩකට ටවුන් එකට යන්න. ඉතින් ඔය ඉන්නේ මම. ඊයේ කැම්පස් එකේ මෙසේජ් එකක් ඇවිල්ලා තිබ්බා කැම්පස් එකට රෙජිස්ටර් වෙන්න සල්ලි දාන්න කියලා බෑන්ක් එකට. ඉතින් මේ දැන් ඒකට යන්න තමයි හදන්නේ. ඉතින් අම්මයි මායි ගිහිල්ලා බෑන්ක් එකට ගිහිල්ලා ඒ වැඩෙත් කරගත්තා. ඒකත් කරගෙන බඩු වගයක් ගන්න ටවුන් එකටත් ගියා. ඊට පස්සේ එහෙම ගෙදර ආවා. ඊට පස්සේ ගෙදර ඇවිල්ලා චුට්ටක් වෙලා ඉඳලා චොක්ලට් කිරි පැකට් එකක් බිව්වා. ඉතින් මේ දැන් පායන දවසුත් එක්ක චොක්ලට් කිරි පැකට් එකක් බොනවා කියන්නේ ඉතින් දිව්‍ය ඖෂධ වගේ තමයි. අනිත් එක මං ගොඩක් ආසයි කිරි පැකට් බොන්න. ඉතින් ඒකත් බීලා ටික වෙලාවක් ගියාට පස්සේ දවල්ට කන්න තමයි හදන්නේ. ඉතින් ඕව තමයි අද අපේ අම්මා උයලා තිබ්බේ. ඉතින් බත් කන ගමන් ෆෝන් එකෙන් කතාවක් බලන්නේ නැතුව කනවයි කියන්නේ ඉතින් කන්න බෑ වගේ තමයි. ඒ නිසා මං හැමදාම පුරුද්දට වගේ බත් කනකොට මොකක්ම හරි දෙයක් බලනවා. ඉතින් අපේ අම්මා නිතරම බනිනවා ෆෝන් එක පැත්තකින් තියලා කන්න ඇඟට අල්ලන්නෙත් නැහැ කියලා. ඊට පස්සේ යෝගට් එකකුත් කෑවා. නංගිත් ඉස්කෝලේ ඇරිලා ආවා. ඊට පස්සේ හවස් වෙලා සුපෝෂ හදාගත්තා. සුපෝෂ ගොඩක් රසයි සම්පෝෂ වලට වඩා. ඉතින් අදට මගේ vlog එක මෙතනින් ඉවර වෙනවා. ඉතින් ඔයාලා මගේ vlog වලට කැමති නම් මාව subscribe කරලා තියාගන්න.